සුබ දවසක් යාළුවනි. අද අපි යන්නේ ගොඩක් පින්බර ඒ වගේම හරිම නිශ්ශබ්ද සුන්දර ඓතිහාසික ස්ථානයකට. වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා එකතු වෙන්න. අද අපි ආවේ කොළඹ කඩුවෙල පිහිටලා තියෙන වසර 2000කට වඩා පැරණි ඓතිහාසික කොරතොට රාජමහා විහාරයට. බුදුන් උදෙසා පූජා කරන්න ලස්සන මානෙල් මල් ටිකකුත් අරගෙන අපි පන්සල් භූමියට ඇතුළු වුණා. වටපිටාවේ තියෙන නිසංසල බව මුළු හිතටම ලොකු සැනසීමක් ගෙනෙනවා. ඊළඟට අපි යන්නේ බෝධීන් වහන්සේ වැද පුදාගන්න. මෙන්න මෙතන තියෙන්නේ දුෂ්කර ක්‍රියා කරන බුදුරූප වහන්සේ. අපි මෙතනදී මල් පූජා කරලා ශ්‍රද්ධාවෙන් බුදුන් වැඳ පුදාගත්තා. පේනවනේ බෝධිය යටට ආවම තියෙන නිදහස. ස්වාභාවික ගල්ලෙනක් ඇතුළේ නිර්මාණය කරලා තියෙන මේ ලෙන් විහාරය හරිම පූජනීයයි. ඒ වගේම ගොඩාක් ශාන්තයි. පන්සල් භූමියේ තියෙන මේ නිසංසල බෝධීන් වහන්සේ සහ වටපිටාවේ ඇති පැරණි කැටයම් කොරතොට පන්සලේ තියෙන ඓතිහාසික බව හොඳටම පෙන්නුම් කරනවා. දැන් අපි යන්නේ පඩිපෙළ දිගේ ඉහළට. පඩිපෙළ දෙපස රහතන් වහන්සේලා වඩින ආකාරය නිරූපණය වෙන පිළිම පෙළක් ඉදි කරලා තියෙනවා. මේ පඩි නැගලා යද්දී වටපිටාවේ පරිසරයේ තියෙන ලස්සනත් නරඹන්න පුළුවන්. පඩි නගිනකොට නම් ටිකක් මහන්සයි. පේනවනේ පහළ වැලුවම තියෙන ලස්සන. යමු. අපි ඉතුරු ටිකත් උඩට නගිමු. ඔන්න අපි උඩටම ආවා. මෙතන තියෙන්නේ අහස උස්සට බැබලෙන ඉතාමත් පූජනීය විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. කන්ද මුදුනට ආවම මුළු පරිසරයම ගස්කොලන් සහ වටපිටාව හරිම ලස්සනට පේනෙනවා. මනසට දැනෙන්නේ කියාගන්න බැරි තරම් ලොකු නිදහසක්. ඉතිං අද දවස හරිම පින්බර සුන්දර දවසක් වුණා. ඔයාලත් කඩුවෙල හෝමාගම පැත්තේ ආවොත් කොරතොට පන්සලට ඇවිත් යන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් එකතු වෙන්න. බයි!